Hello cake lovers, welcome to Fami Cakes YouTube channel. ඉතින් අද ඔයගොල්ලන්ට මම ගැටෝ කේක් එකක් හදන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් පහුගිය දවස් ටිකේ නම් මට බැරි වුණා ඔයගොල්ලෝ වෙනුවෙන් වීඩියෝස් ගේන්න. ඉතින් මං හිතනවා මං හදන කේක් හදන වීඩියෝස් ඔයගොල්ලන්ට ගෙනාවොත් හොඳයි කියලා. මොකද ගොඩක් අය බලනවා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා channel එකේ. ඉතින් අද ඉඳලා ආයෙත් අලුතෙන් voice කරලාම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකෙන් කේක් හදන කෙනෙක්ට ඒ ඩිසයින් එක આવොත් ආයෙම හදන්න පුළුවන් නේ. ඒක නිසා මං හදපු විදිහ මට පුළුවන් විදිහට මේ විදිහට YouTube එකට දාන්න හිතුවා. ඉතින් මෙතනදී මං හදාගෙන තියෙන ග්‍රෑම් 500ක ස්පොන්ජ් කේක් එකක් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකකින්. එතකොට ඒක මම 3කට විතර වෙන් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී ස්ට්‍රෝබෙරි ජෑම් එකක් හරි එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි සිරප් කියලාත් තියෙනවා. ඒකක් හරි එහෙම නැත්නම් ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි මොන හරි ජෑම් එකක් බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. මම නම් මෙතන පාවිච්චි කරේ ස්ට්‍රෝබෙරි ෆිලින් එකක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් හදාගත්ත විපින් ක්‍රීම් එක මේ විදිහට දාගන්න. මෙතනදී විපින් ක්‍රීම් එකටත් ඕනේ නම් ස්ට්‍රෝබෙරි එසන්ස් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ කැමති නම් පින්ක් කලර් එක චුට්ටක් ඇඩ් කරගන්නත් පුළුවන්. හැබැයි මම ඒ විදිහට ගියේ නෑ. පොඩ්ඩක් සුදු පාට තිබුණොත් ලස්සනයි කියලා හිතුණ නිසා මේ විදිහට තමයි ගත්තේ. ඊට පස්සේ මේ විදිහට ස්පැචුලා එකෙන් මේ විදිහට ස්ප්‍රෙඩ් කරගත්තට පස්සේ අපිට පුළුවන් කැමති නම් නට්ස් ටිකක් ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් ටිකක් නැත්නම් ස්ට්‍රෝබෙරි ෆිලින් එකකින් මොනවා හරි එහෙම නැත්නම් චෙරි ටිකක් ඔයගොල්ලන්ට මේකට ගැළපෙන ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකත් එක්ක යන දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම මෙතනදී මල් ළඟ චෙරි ටිකකුත් තිබිලා ඒකත් මම එකතු කරගත්තා. ස්ට්‍රෝබෙරි තිබුණ නැහැ මට. ස්ට්‍රෝබෙරි තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔයගොල්ලන්ට එකතු කරගන්න. ඉතින් මේ විදිහට තමයි මම ඒක ඇප්ලයි කරගත්තේ. ඊට පස්සේ මම කැෂුව් ටිකකුත් ඇඩ් කරගන්නවා. මේ විදිහට ලේයර්ස් දෙක තුනක්ම දාගන්න. ඔයගොල්ලන්ගේ ගැටෝ කේක් එකේ. එතකොට හරිම රසයි. විපින් ක්‍රීම් එක ගොඩක් වෙලාවට මේ දවස්වල නම් රස්න නිසා මම මේක ටිකක් හවස් වරුවේ තමයි හදන්න පටන් ගත්තේ කේක් එක. මොකද දවල් මාරම රස්නේ ඉක්මනටම මේ දිය වෙන නිසා. ඉතින් ඒක නිසා මේ ෆ්‍රිජ් එකේ දාලා හරි හදලා විපින් ක්‍රීම් එක තියලා පස්සේ අපිට කේක් එක මේ අයිසිං කරනකොට අරගෙන විපින් ක්‍රීම් එක ඇප්ලයි කරගන්න පුළුවන්. මේක නම් හදන්නේ හිතවත් කෙනෙකුට එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. ඊට පස්සේ මේ විදිහට තියාගෙන අනිත් ලේයර්ස් ටිකත් මේ විදිහටම හදනවා. ඉතින් ඊට පස්සේ ආයෙමත් මේ ලේ එක හදාගන්නෙත් කලින් විදිහටම තමයි. ඊට පස්සේ මම මේ විදිහට ස්පැචුලා එකකින් ආයෙමත් විපින් ක්‍රීම් ටිකක් අරගෙන මේ විදිහට ඇප්ලයි කරගන්නවා කේක් එකට. හැබැයි මෙතන ඉඳලා මට ටිකක් තේරුණා විපින් ක්‍රීම් එක ටිකක් දිය වෙන්න වගේ ඇවිල්ලා කියලා. මේ දවස්වල හවස් වරුවේ වුණත් ගොඩාක් රස්නේ තියෙනවා. ඊට පස්සේ මම කේක් එක පොඩ්ඩක් විතර දාලා තිබුණා ෆ්‍රිජ් එකට දාලා පහළ කොටසේ තියලා අරගෙන විපින් ක්‍රීම් එකත් පොඩ්ඩක් තියලා අරගෙන ඊට පස්සේ ආයෙම අයිසින් එක මේ විපින් ක්‍රීම් එක මේ විදිහට ඇප්ලයි කරන්න ගත්තා. මේ විදිහට වැඩි අයිසින් ටිකක් ආයෙම මේ විදිහට නීට් කරගෙන අපිට පුළුවන් පයිපින් බෑග් එකකට අපේ විපින් ක්‍රීම් එක දාලා ඒ විදිහට කේක් එක කවර් කරගන්න. I begin to
ඊට පස්සේ මම මේ විදිහට පයිපින් බෑග් එකකට විපින් ක්‍රීම් ටිකක් දාලා 1M නොසල් එක තමයි මෙතනදී යූස් කරලා තියෙන්නේ මේ බෝඩ් එක දාගන්න.